ටාටා IPL 2025 තරගාවලියේ පස්වන තරගය ඊ රාත්‍රියේදී පංජාබ් කිංස් සහ ගුජරාට් ටයිටන්ස් අතර නරේන්ද්‍ර මෝදී ක්‍රීඩාංගණයේදී පැවැත්වුණේ තියුණු තරගයකින් අනතුරුව ලකුණු 11ක ජයක් පංජාබ් කිංස් කණ්ඩායමට අත්පත් කර දෙමින් කාසිය වාසි දිනාගත් ගුජරාට් නායක ශුභ්මන් ගිල්ගේ ආරාධනයෙන් ප්‍රථමයෙන් පන්දුවට පහර දීමට පැමිණි පංජාබ් කිංස් කණ්ඩායම පන්දු වාර 20 අවසානයේදී කඩලු 5ක් දැවී ලකුණු 243ක් රැස් කර ගැනීමට සමත් වෙනවා. මේදී නායකත්වයේ ඉනිමක් ක්‍රීඩා කරන ශ්‍රේයස් අයියර් පන්දු 42කින් නොදෙවි වේගවත් ලකුණු 97ක් රැස් කර ගැනීමට සමත් වෙන අතරම ශෂානක් සිං පන්දු 16කින් වේගවත් ලකුණු 44ක් රැස් කර ගැනීමෙන් අවසානයේ දක්වා ශ්‍රේයස් අයියර්ට අනගි සහායක් ලබා දෙනවා. කෙසේ නමුත් ගුජරාට් කණ්ඩායමේ සායි සුදර්ශන් ජෝස් බට්ලර් බැන්නවුන් සාර්ථකත්වයට පත් වුණත් නියමිත පන්දු වාර 20 අවසානයේ ඔවුන්ට රැස් කර ගැනීමට හැකි වුණේ කඩලු 5ක් දැවී ලකුණු 232ක් පමණයි. IPL තරගාවලිය ආරම්භයේ පටන් මේ දක්වාම පැවති තරගාවලිය වල පිටිකරුවන්ගේ පාරාදීසයක් වුණ මෙම තරගාවලියේ ඇෆ්ගන් ක්‍රීඩක රෂිද් ඛාන් IPL තරගාවලියේ කඩලු 150ක් රැස් කළ තුන්වන ක්‍රීඩකයා බවට පත්වීමට හැකියාව ලැබුණා. ඉනිම් 122ක් ඒ සඳහා හොට ගත වුණු අතරම අඩුම ඉනිම් සංඛ්‍යාවකින් කඩලු 150ක් රැස් කර වුණු අතර තාමත් පෙරමුණේ රැඳී සිටින්නේ ලසිත් මාලිංග පමණයි. ඔහුට ඒ සඳහා වැය වී ඇත්තේ ඉනිම් 105ක් පමණයි. මේ පිළිබඳව ඔබගේ අදහස් පහතින් කමෙන්ට්